කට්ටිය කැඩුවලු මේකට අලුතෙන් ඒව දාන්න ඕනලු මට නම් කාව ට්‍රස් කරන්නද කියලා තේරෙන්නේ මිස්ටර් ප්‍රකාශ් මෙන්න මේ එන්ජින් සද්දෙට මම මාස 6කට කලින් තැනකට දාලා බැලුවා. ඊටත් පස්සේ මම මාසෙකට කලින් තව තැනකට දාලා බැලුවා. එයාලා කියන කලින් කට්ටිය කැඩුවලු මේකට අලුතෙන් ඒව දාන්න ඕනලු මට නම් කාව ට්‍රස් කරන්නද කියලා තේරෙන්නේ. හයිබ්‍රිඩ් හබ් එකේ ඔයාලා කොහොමද කරන්නේ? අපි දැන් ටෙස්ට් රන් එකක් කරානේ. ඇත්තට මට තේරෙන විදිහට ලොකු ප්‍රශ්නයක් නෑ මේ වහානේ. අපි ඉස්සෙල්ලා මේක ඩයග්නොස් කරමු. ඒ කියන්නේ ලෙඩේ අඳුනගමු. ඊට පස්සේ ඒක සොලියුෂන් එකක් දෙමු. බලමු කෑලි මාරු කරන්න වෙයිද? එහෙම නැත්නම් තියෙන පාර්ට්ස් වලින් අපිට මේක බේර ගන්න පුළුවන්ද? ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ සම්පූර්ණ මේක නිට්ටාවට සෝනාද කියලා ආයෙත් මේ වගේම ටෙස්ට් රන් එකක් කරලා බලමු. අපි උත්තරයක් ගමු. රිපෙයාර් එකෙන් පස්සේ ආයෙ මේ ප්‍රශ්නේ ආවොත් සාමාන්‍ය නම් එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම ආවත් අපි දාන ස්පෙයා පාර්ට් එකට සම්පූර්ණ වොරන්ටියක් තියෙනවා. ඒ වොරන්ටි කාලය ඇතුලේ ආයෙ කරන්න උනොත් අපේ සර්විස් එකත් නොමිලේ කරගන්න පුළුවන්. ඉතින් හයිබ්‍රිඩ් හබ් එකෙන් සර්විස් එක කරගන්න කියන්නේ ට්‍රස්ට් එක ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ.